පාසල් ක්‍රිකට් තරඟ 10000ක් විතර ලංකාව පුරා පැවැත්වෙනවා. දිනකට ලංකාව පුරා තරඟ 200ක් 250ක් විතර පාසල් ක්‍රිකට් තරඟ පවත්වනවා. එතකොට වසරකට 10000ක් තරඟ පවත්වනකොට ගැටලු එන්නේ 20ක් 25ක් තමයි වසරකට ඒ කියන්නේ ඉන්ක්වයරි කරන තත්ත්වයට එන්නේ 15ක් 10ක් 15ක් අතර තමයි. එතර ප්‍රමාණයක් අඩු වෙන්නට ප්‍රධානම හේතුව විනිසුරු සංගමයේ මගින් එක් විනිසුරුවෙක් තියලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමයි එයාට ගෙවීම් කරන්නේ. එතකොට පවතින ගැටලු සියල්ලම එදා දවසේ निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ විනිශ්චයකාරවරුන්ට යම්කිසි ටූර්නමන්ට් කන්ඩිෂන් එකක් හරි මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඒගොල්ලන්ට දුරකථනයෙන් ඕනෑම මොහොතක සම්බන්ධ කරගන්න මේ විනිශ්චයකාරවරයා ඉන්නවා. ඒ වගේම දෙමව්පියන්ට පුහුණුකරුවන්ට MICලාට Tamanට ඒ මොහොතේ පැමිණෙන ගැටලුව निराකරණය කරගන්න ඔන් කෝල් අපි මේ පුද්ගලයාව තියලා තියෙනවා. එතකොට මේ ගැටලු දැන් මේ වෙනමෙටක 100ට පුංචි ගානකට දක්වා අඩු වෙලා තියෙනවා. ඒ නිසා පාසල් ක්‍රිකට් එකේ තරඟ සඳහා ගැටලු අවම වෙලා තියෙනවා. මේක තේරුම් අරගෙන මේ පාසල් වල ආදි ශික්ෂකයෝ කටයුතු කරනවා නම් ඉදිරියේදී බිග් මැචස් වල මේ ගැටලු निराකරණය කරගෙන ඉදිරියට යන්න පුළුවන්. දැන් කොහොමවත් මෙතන තියෙන ගැටලුවට ආපහු ආවොත් එහෙම ඔබතුමන්ලාගෙන් ඉල්ලනවා විනිසුරුව නැවත ප්‍රතික්ෂේප කරනවා. මෙතනම ගැටලුවක් නෙමෙයි. ගැටලුවක් තියෙනවා. ඒක निराකරණය කරන්නට අපිට හැකියාවක් නැහැ. මොකද මේ විනිශ්චයකාරවරුන් ගැනීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ පාසලටනේ. මේක සුහද තරඟයක් නේ. ටූර්නමන්ට් එකක් නෙමෙයිනේ. ටූර්නමන්ට් එකක් නම් පාසල් ක්‍රිකට් සංගමය කියන තැනින් තමයි ගන්න ඕනේ. ඒගොල්ලන්ට විරුද්ධව යන්න බෑ. මේක සුහද තරඟයක් නිසා ඒ පාසල් දෙකට අයිතිය තියෙන ඕනෑම තැනකින් ගන්න. මෙතනදී ඒ ගත්තේ කණ්ඩායම ඕනෑමට වැඩිය සුහද වෙච්ච කණ්ඩායමක් දරන් තියෙන විනිසුරුව. ඒකද මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ? මං හිතන්නේ ඒකට උත්තරයක් නොදී හිටියානම් වඩා සුදුසුයි කියලා මම හිතනවා. හොඳයි කොහොමදත් ඔබතුමාට උත්තරයක් දෙන්න වෙනවා මේ ප්‍රශ්නෙට. දැන් මේකට විනයක් තියෙන්න ඕනේ. මේ විනය ඇති කරන්නේ කොතනින්ද? විනය ඇති කරන්න නම් මේ කඩවල් ගාන යන එක නවත්තන්න ඕනේ. නවත්තන්න ඕනේ කවුද? විනිසුරු සංගමයේද ශ්‍රී ලංකා ක්‍රිකට් එකද? නෑ. මේක නවත්තන්න හොඳම කෙනා තමයි මේ විනිශ්චයකාරවරු ලබා ගන්න අය. දැන් ඔබතුමා හිතන්න විදේශ කණ්ඩායමක් ලංකාවට එනවා. ඒ කියන්නේ විදේශ රටක ප්‍රාන්තයක් එනවා. නැත්නම් විදේශ රටක පාසලක් එනවා මේ රටේ ක්‍රිකට් ගහන්න. ගහන්න එනකොට මෙන්න මේම කළු කඩේකින් ගන්නවා. මේ කළු කඩේ ගන්න එක්කෙනා කවදාවත් ක්‍රිකට් ආයතන විභාගයක් පාස් කරලා නැහැ.